දවස සුබ වේවා. යාළුවනේ ඔයාලා මගේ ඇලුමිනියම් ගුරු YouTube channel එකෙන් මගෙන් කලින් ඉල්ලලා තිබුණා iPanel සිවිලිමක් කොහොමද සවි කරන්නේ කියලා වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් මම ඒ ඉල්ලීමට ඔයාලට වීඩියෝ එකක් දානවා. මම කලින් 2x2 වීඩියෝ එකක් දාලා තිබුණා. ඒකේ විදිහට ඔයාලා බිත්තිය වෝඩ් ලෙවල් කරගෙන ලයින් එක ගහගෙන ලෑස්ති කරගන්න. ඉතින් එහෙනම් අපි සිවිලිම ගහන විදිය දැන් බලමු මෙතන ඉඳන්. ඉතින් යාළුවනේ මම GI-L එක පාවිච්චි කරනවා බිත්තියට ගහගන්න. අපි 2x2 එකේ ගහද්දී නම් ෆිනිෂින් වෝල් ඇන්ගල් යන ගහන්නේ. මේක නම් ටිකක් අමාරු වෝල් ඇන්ගල් මේකේ ගහද්දී පරිස්සමට අත කැපෙන්න පුළුවන් මිටියත් එක්ක. අත මිටියට වැදුනොත් එහෙම අනිවාර්යෙන් අත කපලා යනවා. ඒ හින්දා ඕගොල්ලෝ පරිස්සමෙන්ම මේ වැඩේ කරගන්න ඕන. මම මෙතන පාවිච්චි කරන්නේ අඟලේ කොන්ක්‍රීට් තන. ඔයාලට කොන්ක්‍රීට් තන ගහ ගන්න බැරි නම් අනිවාර්යෙන් බිත්තිය විදලා වෝල් ෆ්ලැග් දාලා බිත්තියට වෝල් ඇන්ගල් එක සවි කරගන්න. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මම වෝල් ඇන්ගල් එක සවි කරගෙන තියෙනවා මුලින්ම. මේකේ 2x2 එකේ වගේ නම් යාළුවනේ වෝල් ඇන්ගල් එක ෆිනිෂින් වෙන්න ඕනේ නැහැ. මොකද ෂීට් වලට මේ සේරම දේවල් වැහිලා යන නිසා. එහෙමයි කියලා ඕගොල්ලෝ ඉඩ තියන්න නැතුව ඔක්කොම වෝල් ඇන්ගල් ටික ගහගන්න. ඉතින් යාළුවනේ මම මේ බලන්නේ කාමරේ දිග පළල. අපිට ෂීට් එක අඩිය 10 අඩිය 12 වශයෙන් එනවා. මට මේකට නම් අඩි 10 ෂීට් එක හොඳටම ප්‍රමාණවත් වෙනවා. මොකද අඩි 10ට වඩා අඟලක් විතර අඩුවෙන් තමයි කාමරේ සයිස් එකේ තියෙන්නේ. ඉතින් මම channel ටික දාගන්න තමයි දැන් හදන්නේ යාළුවනේ. හොඳට බලන් ඉන්න. මම 47 channel එකෙන් තමයි channel දාන්න ගන්නෙ. යාළුවනේ මම ටේප් එක දාලා දුර බලන්න නැතුව මගේ මේ channel එක අඩි 10 ඉන්නේ. 10ට වඩා පොඩ්ඩක් පළල වැඩි නිසා, දිග වැඩි නිසා මම channel කෑල්ලක්ම අරගෙන කපලා ඒකම මාක් එකක් තියලා එහෙමම පල්ලෙහාට අරගෙන රිවර්ට් එකක් ගහ ගන්නවා channel දෙකට බට් එකක් විදිහට. ඊට පස්සේ යටින් මම channel ටික බට් කරගෙන තමයි උඩට channel ටික දාගන්නේ. ඊට පස්සේ මම මේ කරන්නේ 18 channel ටික මාක් කරගන්නවා channel වැටෙන්න ඕන තැන් ටික. ඊට පස්සේ channel එක තියලා දෙපැත්තෙන් රිවර්ට් එකක් ගහ ගන්නවා. ඊට පස්සේ යාළුවනේ මම කරන්නේ මැද්දෙන් නූලක් දා ගන්නවා. හරි මැද්දෙන් කාමරේ මැද්දෙන්. මොකද අඩි 10ක් නිසාත් 47 channel එක නිසාත් 47 channel එක තියෙන හයිය නිසාත් ලොකුවට නැමෙන්නේ නැති නිසා මම එක නූලයි දාගන්නේ. ඔයා වගේ කාමරේ දිගින් ගොඩක් වැඩි නම් අනිවාර්යෙන් නූල් දෙකක් දා ගන්න ඕන. ඉතින් මේ විදිහට මම නූල හොඳට හිර කරගෙන channel දා ගන්නවා. මම ඔයාලට මුලින්ම එක channel එකක් සවි කරන විදිහ වීඩියෝ එකෙන් පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඊතුරු channel ටික ඔක්කොම ඒ විදිහට සවි කරගෙන ෆ්‍රේම් එක හදාගන්න එක. ඉතින් යාළුවනේ මම මුලින්ම මේ කාමරේ නම් මැද්දේ තිබුණ එල්ල ගන්න තැනට එල්ල ගන්නවා. මේකේ මම පොඩ්ඩක් ඇන්ගල් කරනවා ඔයාලට පේනවා ඇති. මොකද ඒ ඇන්ගල් කරන්නේ channel එක හරියට බැලන්ස් කරගන්න. මොකද කාමරේ වහලේ තියෙන ලී ටික ලී 3යි තිබුණේ. ඒ නිසා මම හරියටම බැලන්ස් එකේ ගහන්න ඕන නිසා තමයි මේ විදිහට ඇන්ගල් එකක් අරන් තියෙන්නේ. නැත්තම් එක channel එකකට අනිත් channel එක ලං වුණාම weight එක අඩු වෙන නිසා තමයි මම එහෙම කරේ. ඉතින් මේ විදිහට ඔයාලා grill එකේ කටුව ටිකක් දිගට දාගන්න. එකපාර channel එක සිදුරු දෙකම විද ගන්න ලේසි. නැත්තම් ඔයාලා දෙපැත්තෙන් විද ගන්න එකත් ප්‍රශ්නයක් නැහැ. මගේ ලේසියට තමම grill එකේ කටුව දික් කරලා ඒ විදිහට හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට ඔයාගේ නූලේ වදින නොවදින ගානට තියලා channel එක adjust කරගෙන channel එක එල්ල ගන්න ඕන. මම මේකෙදි නම් රිවර්ට් ගහන්න යන්නේ. මොකද GI box bar එකක් තමයි උඩ වහලේ තියෙන්නේ. නැත්නම් ඔයාට කොන්ක්‍රීට් තන හරි ජගුවරන් හැරි පාවිච්චි කරලා එල්ල ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පේනවා ඇති මම grill එකේ විදිනවා කටුව. GI channel එකේ ගානට වඩා පොඩ්ඩක් දුර වැඩියෙන් තමයි මම දාගෙන තියෙන්නේ. ඉතින් මේ ගහද්දින් ඔයාලා නූල් තුනේ රිවර්ට් එක පාවිච්චි කරනවා හොඳයි. ඉතින් අංක එකට මම ඔයාලට කියනවා
මේ channel ASCII පස්සේ ඔයා වැඩ කරද්දී අනිවාර්යෙන් safety අනිවාර්යෙන් තියාගන්න. මොකද GI channel එක තියුණු නිසා කැපෙන්න අනිවාර්යෙන් ඉඩ තියෙනවා. ඉතින් යාළුවනේ මේ විදිහට මම එක channel එකක් ඔයාලට එල්ලලා පෙන්නනවා. ඔයාලා එල්ල ගනිද්දී මම මේකෙද්දී නම් රිවර්ට් දෙකක් ගහනවා. ඔයාලා පරාලයකට වගේ ලී පරාලයක එල්ල ගන්නවා නම් අනිවාර්යෙන් එන දෙකක් ගහ ගන්න. channel frame එක අපි ගහ ගනිද්දී හරියට balance එකටම එල්ල ගන්න ඕන. නැත්තම් එක channel එකකට එක channel එකක් උස පාත වුණොත් එහෙම sheet ගහද්දී අපිට සිවිලිම ගහලා ඉවර වෙද්දී හැමතැනම බඩවල් වගේ ඉදිපිලා තියෙන්න පුළුවන්. ඒ නිසා හරියට නූලට බැලන්ස් කරලා ගහගන්න. මේ විදිහට ඔයාලට පේනවා ඇති අඟල් 18න් 18 මම channel දාලා එල්ලගත්තු frame එක. යාළුවනේ කොයින් මෙලේකවත් අඩි දෙකකින් එහාට channel නම් දාගන්න එපා. මොකද අනිවාර්යෙන් කලවැද්දෝෙන් පැනපුවාම කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ගම් එක දාලත් ගහන්න ඕන අනිවාර්යෙන්. ගම් එක නොදානම ගහන්න එපා. මොකද මේ sheet එක ප්ලාස්ටික් නිසා අනිවාර්යෙන් කැඩෙන chance එක වැඩි. ඉතින් යාළුවනේ මම මෝල්ඩින් එක දැන් මේ සවි කරගෙන තියෙනවා. මෝල්ඩින් එක හරියට දුර බලලා කෙලින් කපා ගන්නවා. මුලින්ම ගහන මෝල්ඩින් එක. මුලින්ම ගහන මෝල්ඩින් එකේ කිසිම ආනතියකින් තොරව කෙලින්ම කපලා මෝල්ඩින් එක බිත්තියට සවි කර ගන්නවා. ඔයාලා රිවර්ට් ගහද්දී අඟල් 8න් 10න් ගහ ගන්න. මම මේ කරන්නේ අනිත් පැති දෙකේ තියෙන මෝල්ඩින් දෙක හදා ගන්නවා. ආනතිය කපලා අංශක 45 ආනතියට මෝල්ඩින් එක අපි කපා ගන්නවා. ඔයාලට ග්‍රයින්ඩර් එකෙන් කපා ගන්නත් පුළුවන්, පේපර් කටරෙන් කපා ගන්නත් පුළුවන්. මේකේ මෝල්ඩින් එකේ තියෙන කර්ව් හැඩය නිසා අපි 45 ඇන්ගල් එක කපා ගද්දිනොත් යාළුවනේ පොඩ්ඩක් බෙන්ඩ් එකට තමයි කපා ගන්න ඕනේ. මොකද 45 බෙන්ඩ් එක කපා ගනිද්දි මෝල්ඩින් එකේ තියෙන බෙන්ඩ් එක හැඩයට පොඩ්ඩක් කපා ගන්න. මේ විදිහට ෆිනිෂින් එකට එන්න නම් අපි කෙලින් කපා ගත්තොත් එහෙනම් මෝල්ඩින් එකේ තියෙන බෙන්ඩ් එකට හරියන්නේ නැතුව එතනින් කටක් පේනවා. මේ විදිහට හරියට හරියනවා අපි බෙන්ඩ් එකට 45 කපා ගත්තාම. ඉතින් යාළුවනේ මම මේකදී නම් සුපර් ගම් එකක් දාලාමයි මේකට රිවර්ට් කරලා තියෙන්නේ. අවසානයේ මේ විදිහට නිමාවක් එනවා යාළුවනේ. මෝල්ඩින් එක අපි බිත්තියට සහ GI channel L එකට සම්බන්ධ කරගත්තාම අපි කෙරවලේ මෝල්ඩින් එක සම්බන්ධ කරලා තින්නත් පුළුවන්, පස්සේ සම්බන්ධ කරන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මේක අඩි 10 fine wood sheet එක තමයි මම දාන්නේ. ඉතින් යාළුවනේ මම මෝල්ඩින් එක ඔයාලට මේ දාලා පෙන්නන්නේ. එතන පොඩි ඉඩක් ඔයාලට පේනවා ඇති මෝල්ඩින් එක අතර. ඒ නිසා මම ඒ ධාරේ දිගටම ඒ එජ් එක දිගටම කපා ගන්නවා. කපලා ඒක ඉවත් කරගන්නවා. මොකද අපි ඒ පැත්තෙන් තමයි සිවිලිම පටන් ගන්නෙ. අනිත් පැත්තට තමයි සිවිලිමේ රිවර්ට් එක වදින්නේ. නිල් පාට ධාරෙට. නිල් පාට ධාරයත් GI channel එකටත් තමයි රිවර්ට් එක වදින්නේ. ඒ නිසා මම ග්‍රයින්ඩර් එකක් භාවිතයෙන් මේ විදිහට කපා ගන්නවා. අපි ඒක ඒ විදිහට කපා ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ හරියට මෝල්ඩින් එකට ෂීට් එක ෆිට වෙන එකත් මෝල්ඩින් එකයි ෂීට් එකයි අතර කටක් හිටිනවා නම් ඒ කට නැති කරගන්න තමයි මේ විදිහට කපන්නේ. ඉතින් යාළුවනේ මම කිව්වා අඩි 10ට වඩා අඩුවෙන් එන්නේ කියලා. මම හරස් අතර කපා ගන්නවා මෙෂර්මන්ට් කරලා. ඔයාලා මෙෂර්මන්ට් එක ගද්දී බිත්තියත් අතර මෙෂර්මන්ට් එක අරගෙන ඊට වඩා අඟල් කාලක් විතර අඩුවෙන් ෂීට් එකේ දිග සයිස් කරගන්න. ඉතින් මේ විදිහට මම ෂීට් එක බස්සලා තියෙනවා. මෝල්ඩින් තුන් පැත්තට බිත්ති දෙකටත් හරස් බිත්තියටත් මේ විදිහට බස්සලා අපි මෙහෙම රිවර්ට් ගහ ගන්නවා. ඔයාලට මම කලින් පෙන්නුවා. දැන් ඔයාලට පේනවා ඇති කිසිම කටක් නැහැ. ලස්සනට මෝල්ඩින් එකට ෂීට් එක ෆිට වෙලා තියෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට රිවර්ට් කරගන්න යාළුවනේ. හැම GI channel එකෙන් channel එකටම රිවර්ට් එකක් ගහන්න. අනිවාර්යෙන් රිවර්ට් ගහන්න අමතක වෙයි. එක channel එකක් ඇරිලා එහෙම වුණොත් එහෙම කල් යද්දී ඔයාගේ සිවිලිමේ
කුණු රොඩු මොනවා හරි බැඳුනොත් එහෙම ඒක එතනින් පාත් වෙලා පේන්න ඉඩ තියෙනවා. මම ඔයාලට වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා සුපර් නේල් ගම් එක දාලා ගහන්න අනිවාර්යෙන් කියලා. ඔයාලා බලයි දැන් මම සුපර් නේල් ගම් එක දැම්මේ නැත්තේ ඇයි කියලා. ඉතින් යාළුවනේ මම සුපර් නේල් ගම් දාන විදිය වෙනස්. මම ෂීට් 3ක් විතර ගහලා තමයි සුපර් නේල් ගම් එක දාන්නේ. ඉතින් මම ගම් දාන වීඩියෝ එක නම් ඔයාලට ගත්තේ නැහැ. ඔයාලට මම පෙන්නන්නම් ගම් දාලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට ගම් එක දාගන්න. ඔයාලට කැමති නම් ෂීට් එක දාන්න කලිනුත් ගම් එක දාගත්ත හැයි. ඉතින් යාළුවනේ මම ඔයාලට ෂීට් එක බහින විදිය පෙන්වුවේ නැති නිසා මේ බලා ගන්න පුළුවන් ෂීට් එක කොහොමද බහින්නේ කියලා. ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ ෂීට් එක බහින්නේ. නිල් පාට එජ් එකේ මැද්දට තමයි අපි රිවට් එක ගහලා අනිත් ෂීට් එකේ නිල් පාට එජ් එක අඩු කොටසින් තමයි බස්සගන්නේ. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි අපි ෆ්‍රේම් එකේ උඩ පැත්ත ගත්තාම බලන්න පුළුවන් ඔයාලට ගම් දාලා තියෙනවා මම සුපර් නේල් ගම් එක. මම දාන්නේ යාළුවනේ මේ විදිහට ගම්. ඒක එක එක්කෙනා එක එක විදිහට ගම් දාන්න පුළුවන්. හැබැයි මට හිතෙනවා මේ විදිහට සාර්ථකයි කියලා ගම් දාද්දී. ඉතින් යාළුවනේ අපි සිවිලිමේ අවසාන හරියට ඇවිල්ලා තියෙනවා. මේ දැන් අවසාන කෑල්ල සෙට් කරගන්න විදිය මම තමයි මම ওই රූපේ ඔයාලට පේනවා ඇති. මම කෑල්ලක් අරගෙන ඒ කෑල්ලට තමයි මෙෂර්මන්ට් එක ගන්නෙ. ඇතුළට බස්සලාම ගන්න පුළුවන් නිසා මම ෂීට් එක මෝල්ඩින් ඒ කෑල්ල මෝල්ඩින් එකේ කෙරවලේ ඉඳන් අපි ගහලා තියෙන අවසාන ෂීට් එකේ නිල් පාට දාරේ කහ පාට දාරේ එජ් එකට මාක් කරගන්නවා. ඒ මාක් කරගන්න එක ඔයා හරි පැත්ත බලලා හරි පැත්ත හරවාගෙන මාක් කරගන්න. අනික දෙපැත්ත ඔයාට මාරු වුණොත් එහෙම ෂීට් එක අනිවාර්යෙන් අපතේ දාන්න වෙනවාමයි ගොඩක් දුරට 80%ක්ම. ඒ මොකද හරියටම කාමරේ දිග පළල සමාන වුණොත් නම් ප්‍රශ්නයක් නැහැ. සමාන නොවුනොත් තමයි එතන ගැටලුවක් ඇති වෙන්නේ යාළුවනේ. ඉතින් යාළුවනේ මම තවත් ෂීට් එකක් පාවිච්චි කරලා දෙපැත්තේ ඉරි දෙකට තියලා අරගෙන පැන්සලකින් ඉරි ඇඳගෙන මේ විදිහට ග්‍රයින්ඩර් එකෙන් හරියට කපා ගන්නවා. ග්‍රයින්ඩරෙන් කපද්දී අඩු වෙන්න කපන්න එපා. ඉතින් යාළුවනේ මම මේ ෂීට් එක දාන්න අනිවාර්යෙන් තව එක්කෙනෙක්ගේ සහාය අනිවාර්යෙන් ඉල්ල ගන්න ඕන. නැත්තම් හරි අමාරුයි දාන්න මේ ෂීට් එක. ඔයා මේ ෂීට් එකේ දිග ගනිද්දී බිත්තියේ කෙරවලේ ඉඳන් අනිත් මෝල්ඩින් එකේ මුල එජ් එකට මෙෂර්මන්ට් එක අරන් කපා ගන්න. ඊට පස්සේ එක පැත්තකින් අපි ෂීට් එක බස්සලා අනිත් පැත්තට යවලා බැලන්ස් කරලා ෂීට් එක දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක යාළුවනේ හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් දන්න දෙයක් තියෙනවා නම් මේකට කමෙන්ට් එකක් දාලා දන්න දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉතින් මේක හරි අමාරුයි අවසාන ෂීට් කෑල්ල බස්ස ගන්න. මොකද හරි ෆිනිෂින් එකට බැස්සුවේ නැත්නම් ෂීට් එක ඩැමේජ් වුණොත් එහෙම එතනින් අවලස්සනක් පේන නිසා හරි පරිස්සමට ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. එහෙනම් යාළුවනේ ඊගාව වීඩියෝ එකෙන් හම්බෙන තුරු ඔයාලට සුබ දවසක්. ජයෙන් ජයන් වේවා.